හෙලෝ ගයිස් කොහමද ඉතින් ඔන්න ටික කාලයකට පස්සේ අදත් ගෙනල්ලා තියෙනවා සුපිරිම වීඩියෝ එකක්. මේ වීඩියෝ එක තමයි ඔයාලා කවුරුත් ආදරය කරන ජුරාසික් පාක් ෆ්‍රැන්චයිස් එකේ අපිට හම්බෙන දරුණුම ඩයිනසෝස්ලා 5 දෙනා ගැන. ඉතින් මේ වීඩියෝ එක අවසානයේ මෙන්න මේ 5 දෙනා අතරින් මම හිතන විදියට දරුණුම ඩයිනසෝස් වරයා කවුද කියලාත් මම නම් කරනවා. ඉතින් ඔයාලටත් මේ වීඩියෝ එක බලලා තීරණය කරන්න පුළුවන් කවුද දරුණුම ඩයිනසෝස් වරයා කියලා. එහෙනම් ගයිස් වෙනදා වගේම වෙල්කම් බෑක් ටු ෆිල්ම් ලෝකය. මේ ලිස්ට් එකේ පළවෙනි ඩයිනසෝස් විදියට මම ගේන්නේ ටයිරනසෝරස් රෙක්ස්. එහෙම නැත්නම් ඔයාලා කවුරුත් දන්න T-Rex. ඉතින් මෙයාගේ ෆස්ට් අපියරන්ස් එක ගත්තාම ජුරාසික් පාක් පළවෙනි මූවි එකේම අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම ජුරාසික් පාක් ඉඳන් ජුරාසික් වර්ල්ඩ් රීබර්ත් එහෙම නැත්නම් මේ වෙනකන් ආපු හැම ඩයිනසෝස් මූවි එකකම මෙයාගේ අපියරන්ස් එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙයාගේ දිග ගත්තාම සාමාන්‍යයෙන් මීටර් 12-13ක් අතර දිගට මෙයා වැඩෙනවා. ඒ වගේම මෙයාගේ බර ටොන් 8ක් 9ක් අතර වෙනවා. මේ ජුරාසික් පාක් ෆ්‍රැන්චයිස් එකේ the most famous dinosaurs විදියට හැඳින්වුවොත් මම නිවැරදි. ඒ වගේම මෙයාව හඳුන්වන්නේ symbol of power and survival විදිහට. ඉතින් ඔයාලා කවුරුත් දන්නවා මේ T-Rex කියන්නේ ජුරාසික් පාක් ෆ්‍රැන්චයිස් එකේ හම්බෙන තාම දරුණුම ගණයේ ඩයිනසෝස් කෙනෙක් කියලා. මේ ලිස්ට් එකේ දෙවෙනි ඩයිනසෝස් විදියට මම ගේන්නේ වෙලොසිරැප්ටර්. ඉතින් ඔයාලට මතකද බ්ලූ චාලි ඩෙල්ටා එකෝ? ඉතින් මෙයාලා අපිට හම්බෙන්නේ 2015 රිලීස් වුණ ජුරාසික් වර්ල්ඩ් මූවි එකේ. ඉතින් මේ ඇවිල්ලා ට්‍රේන් කරපු පොඩි ඩයිනසෝස්ලා 4 දෙනෙක්. ඉතින් මෙයාලගේ වර්ගයට තමයි අපි කියන්නේ වෙලොසිරැප්ටර් කියලා. ඉතින් මෙයාලගේ විස්තරය ගත්තාම මෙයාලා සාමාන්‍යයෙන් මීටර් 2ක් පමණ දිගට වැඩෙනවා වගේම මෙයාලගේ ස්පීඩ් එක ගත්තාම පැයට කිලෝමීටර් 60ක වගේ වේගයකින් මෙයාලට දිවීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මෙයාලගේ බුද්ධි මට්ටම ගත්තාම සාමාන්‍ය ඩයිනසෝස් කෙනෙක්ට වඩා ගොඩක්ම ඉහළින් තමයි තියෙන්නේ. ඉතින් අපිට හම්බෙන අර ඩයිනසෝස්ලා 4 දෙනාගෙන් අන්තිමට ඉතුරු වෙන්නේ බ්ලූනේ. බ්ලූව ට්‍රේන් කරන්නේ ඕවන් ග්‍රේඩිනේ. ඉතින් මෙයා අපිට හොඳ හියුමන් ෆ්‍රෙන්ඩ්ලි වගේ පෙනුනට ඇත්තටම මෙන්න මේ වෙලොසිරැප්ටර් කියන්නේත් ඊටාම දරුණු ගණේ ඩයිනසෝස් කෙනෙක්. පොඩි ෆන් ෆැක්ට් එකක් කියන්නද? රියල් වෙලොසිරැප්ටර් කෙනෙක් මෙන්න මේ අපිට ෆිල්ම් එකේ පෙන්නන ඩයිනසෝස් වලට වඩා ගොඩක් පොඩි. ලිස්ට් එකේ තුන්වෙනිය විදියට මම ගේන්නේ 2015 ජුරාසික් වර්ල්ඩ් මූවි එකේ හම්බෙන මේන් විලන්. කවුද? මේ තමයි ඉන්ඩොමිනස් රෙක්ස්. ඉතින් මෙයාව නිර්මාණය කරලා තියෙන්නේ ලැබ් එකක් ඇතුලේ. ඉතින් මෙයා ඇවිල්ලා හයිබ්‍රිඩ් ජීවියෙක්. මෙයාව නිර්මාණය කරලා තියෙන්නේ T-Rex, Raptor, Cuttlefish සහ Tree Frog කියන අයගේ DNA අරන්. ඇත්තටම මෙයාව ගත්තාම අනිත් ඩයිනසෝස් වලට වඩා ගොඩක් විශාලයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මෙයා මීටර් 15ක් දිගකට වැඩිලා තියෙනවා. මෙයා අනිත් අයව මරන්නේ මෙයාගේ ආහාර සඳහාම නෙවෙයි. මෙයා kill for fun. මෙයාගේ විනෝදය උදෙසා තමයි මෙයා අනිත් අයව හන්ට් කරන්නේ. ඉතින් ඒ වගේම මෙයා ගොඩක් ස්මාර්ට්. ඉතින් මෙයාගේ බුද්ධිමට්ටමට හේතුව තමයි අර රැප්ටර්ගේ DNA. මෙයා අනිත් ජීවීන්ට වඩා ගොඩක් බුද්ධිමත්. ඒ වගේම මෙයා ගොඩක් වේගවත් වගේම මෙයා ඇවිල්ලා කිල් මැෂින් එකක්. ඒ වගේම මෙයාට තවත් විශේෂත්වයක් තියෙනවා. මෙයාට තර්මල් ඩිටෙක්ෂන් වලින් හයිඩ් වෙලා ඉන්න පුළුවන් හැකියාව ලැබෙනවා. අපිට ෆිල්ම් එකෙත් ඒක බලා ගන්න පුළුවන්. ලිස්ට් එකේ නම්බර් 4 විදියට මම ගේන්නේ ඉන්ඩොරැප්ටර්. ඉතින් මෙයාව නිර්මාණය කරලා තියෙන්නේ ලැබ් එකක් ඇතුලේ. මෙයාත් හයිබ්‍රිඩ් ජීවියෙක්. මෙයාව නිර්මාණය කරලා තියෙන්නේ අපි ඉස්සෙල්ලා කතා කර ඉන්ඩොමිනස් රෙක්ස් සහ රැප්ටර්ගේ DNA අරන්. ඇත්තටම සඳහන් වෙන විදියට මෙයා ඇවිල්ලා ප්‍රොටෝටයිප් ලැබ් ටෙස්ට් එකක් වගේ තමයි මෙයාව නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මෙයා මීට වඩා ලොකුවට නිර්මාණය කරන්න විද්‍යාඥයොත් බලාපොරොත්තු වෙලා තියෙනවා. ඇත්තටම මෙයා ඇවිල්ලා මිලිටරි වෙපන් එකක් මෙයාව නිර්මාණය කරලා තියෙන්නේ අනාගත යුද්ධයන් සඳහා. ඉතින් මෙයාගේ ෆස්ට් අපියරන්ස් එක 2018 රිලීස් වුණ ජුරාසික් වර්ල්ඩ් ෆෝලන් කින්ඩම් එකේ අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙයා ගොඩක් බුද්ධිමත් සහ සැඟවිලා ඉඳලා පහර දීමේ හැකියාව ඉතාමත් තියුණුයි. ලිස්ට් එකේ අවසාන දරුණුම ඩයිනසෝස් විදියට මම ගෙනාවේ ගිගනටෝසෝරස්. ඉතින් මෙයා ඇවිල්ලා අපිට හම්බෙන්නේ 2022 රිලීස් වුණ ජුරාසික් වර්ල්ඩ් ඩොමිනියන් එකේ මේන් විලන් විදියට. සාමාන්‍යයෙන් මෙයා T-Rex ගේ නැචරල් විලන් කෙනෙක්. මෙයාත් ගත්තාම මෙයාගේ දිග මීටර් 13ත් 15ත් අතර වෙනවා. වගේම මෙයාගේ බර ටොන් 8ක් වගේ වෙනවා. ඒ වගේම මෙයාට විශාල හිසක් තියෙනවා. ඉතින් මෙයාවත් ගත්තාම අපිට ජුරාසික් පාක් ෆ්‍රැන්චයිස් එකේ හම්බෙන දරුණුම ගණයේ ඩයිනසෝස් කෙනෙක්.
රයිට් වීඩියෝ එකේ අවසානයට ඔයාලා ඇවිල්ලා ඉන්නේ. ඉතින් මම කිව්වනේ මේ අතරින් මම දරුණුම ඩයිනසෝස් මම හිතන විදියට මම නම් කරනවා කියලා. ඇත්තටම මේ 5 දෙනාගේ මම හිතන විදියට වැඩිම ලකුණු හම්බෙන්නේ ඉන්ඩොමිනස් රෙක්ස්ට. මොකද එයාව විනාශ කරන්න ඩයිනසෝස්ලා 3 දෙනෙක්ටම එකතු වෙන්න සිද්ධ වෙනවා වගේම ඉතින් එයා ඇවිල්ලා ගොඩක්ම දරුණුම ගණේ ඩයිනසෝස් කෙනෙක්. ඉතින් ඔයාලා හිතන විදියට කවුද මෙතනින් දරුණුම ඩයිනසෝස් සහ ඔයාලා තවත් දන්න දරුණුම ගණේ ඩයිනසෝස්ලා ඉන්නවා නම් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයා තවමත් ෆිල්ම් ලෝකේ subscribe කරලා නැත්නම් පහල තියෙන subscribe button එක click කරලා join වෙන්න ෆිල්ම් ලෝකයට කතා කරමු movies වල තියෙන interesting දේවල් ගැන. ඉතින් මේ වගේම තවත් interesting වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ඔයාලට සුබම සුබ දවසක් වේවා.